දෙව් පැතිස් මහ නිරිදු කලා වූ පින්බිම වෙල්ලසුන්සේ පරසතුරන්ගේ උවදුරු පරදා දළදා හිමි රැකි වෙල්ලසුන්සේ කොට්ටසාර මහසෑය වදින් බැතියෙන් සාදු මහලි පොත මල් විල බඳවා කුළුණු ගුලෙන් සව් සතනහවා දළදා සමිඳුට මල් පෙළහර පෑ පින්බිම වෙල්ලස්සේ බැතියෙන් වඳිනෙමු පින්බිම වෙල්ලස්සේ දෙව් පැතිස් මහ නිරිදු කලා වූ පින්බිම වෙල්ලසුන්සේ පරසතුරන්ගේ උවදුරු පරදා දළදා හිමි රැකි වෙල්ලසුන්සේ කොට්ටසාර මහසෑය වදින් බැතියෙන් සාදු බූටැවේ වැනි මහවිරුවන් රැකි පින්බිම බබලයි නිතිදරනේ රැකගමු පනමෙන් අපේම සම්පත දළදා සමිඳුටේ රැකවරනේ පින්බිම වෙල්ලස්සේ සාදු සාදු කොට්ටසාර මහසෑරකවරේ
විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඓතිහාසික කොටසර පියංගල රජමහා විහාරස්ථානයේ නූරියගේ නිර්මිත ටැම්පිට විහාරයේ බිත්ති සහ වහලය සම්පූර්ණයෙන්ම විරාපත් වෙලා තිබුණේ. ඉතින් අපි 2025 වර්ෂයේදී ආරම්භ කරපු ව්‍යාපෘතිය 13ක් පමණ දේශනා කරලා තමත්ම දුෂ්කර කාර්යයක් වුණා. අද මේ සුවිශේෂී දිනේ තුලදී විහාරයේ වහලේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරලා ඒ වගේම බිත්තිවල සංරක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරලා නැවත හරියට වර්ෂයකට පසුව ඒ වගේම 1925 සංරක්ෂණ ව්‍යාපෘතියක් කරාට පස්සේ අවුරුදු 100කට පස්සේ තමයි මේ වගේ සංරක්ෂණ ව්‍යාපෘතියක් සිදු කරේ. ඒ නිසා අද අපි නැවතත් මේ විහාරස්ථානට එන බැතිමතුන් සඳහා වන්දනාමාන කිරීම සඳහා තාමත්ම ගෞරවයෙන් යුක්තව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විදියට බොහෝමත්ම සතුටින් යුක්තව අද විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ සුරතින් අපි නැවතත් විවෘත කරා. ඒ වගේම අතිරේක සහකාර අධ්‍යක්ෂකතුමා, ඒ වගේම අපේ බුද්ධික ડોක්ටර්, ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ සඳහා මට අවශ්‍ය කරන සහයෝගය ලබා දීමේදී අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දිනරාජතුමා, ඒ වගේම වාස්තු විද්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂතුමා ඇතුළු වාස්තු විද්‍යාංශයේ සියලුම නිලධාරීන්, ඒ වගේම අපිව මෙහෙයවමින් මේ මඟ පෙන්වීම කටයුතු සිදු කරපු අද දිනේදී මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න මොරවාගල දිස්ත්‍රික්ක සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂතුමා මේලා බොහොමත්ම කාරුණිකව සිහිපත් කරන්න ඕනි. එතුමා තමයි මගේ මේ පළවෙනි ව්‍යාපෘතියේ විදියට මට හයියක් වෙමින් අවශ්‍ය කරන උපදෙස් ලබා දෙමින් මගේ පසුපසින් ඉදෙමින් මේ කාර්යය ඉතාමත් හොඳින් නිම කරගන්න අවස්ථාව සලසා දුන්නේ. වගේම අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රොපෝසල් සහයෝගය ලබා දුන්නා. මේ ව්‍යාපෘතිය බොහොමත් හොඳින් සිද්ධ කරගන්න මට ශක්තියක් වුණේ අපේ කොටසර පියංගල රාජමහා විහාරස්ථානයේ ගරු කටයුතු නායක හාමුදුරුවෝ වහන්සේ උන්වහන්සේට පාද නමස්කාර පූර්වක මම මේ වෙලාවේදී කෘතඥතාව වෙනවා. ඒ වගේම නන් අයගේ සහයෝගය ලබා දුන් විශේෂයෙන්ම විවිධ පුරාවිද්‍යා කලාප කාර්යාලයේ සේවයේ නියුතු වගේ කාර්ය මණ්ඩල සියලුම දෙනා මේක සර්වකාර්ය සාර්ථක කරගන්න අවශ්‍ය කරන සහයෝගය ලබා දුන්නා. ඉතින් ඔවුන්ටත් මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා සහ ඔබ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙමින් අද සිට වන්දනාමාන කිරීමට අපි මේ විහාරස්ථානය විවෘත කරලා අපේ සාමාන්‍ය ප්‍රජා වෙනුවෙන් ලබා දීමට කටයුතු සිදු කරනවා. හැම දිනකටම තෙරුවන් සරණයි.